තමන්ට නිදහස අරන් දීපු රණවිරුවට සෙබලා කියලා කතා කරලා රණවිරුවෙක් කියන්න කොන්ද පණ නැති හමුදාවේ හිටපු ඉහළ නිලධාරියෙක් රාජ්‍ය ලේක අමාත්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට හමුදාවේ සේවය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට අද ඉන්නවනම් ආණ්ඩුව නියෝජනය කරන 6 දෙනෙක් 7 දෙනෙක් ශ්‍රී ලංකා පොලිසියත් ත්‍රිවිධ හමුදාවත් නියෝජනය කරපු අයටම තමන්ගේ හමුදාවට රණවිරුවා කියන තරම් කොන්ද පණ නැත්තම් ඡන්දෙට ඉස්සෙල්ලා අර්ජුනා මන්ත්‍රීතුමා කියන රණවිරුවා කියලා ලංකා හමුදාවට. හැබැයි ඡන්දෙට කලින් පෝස්ටරේ රණවිරුවා කියලා මමත් රණවිරුවෙක් කියලා ගහගත්තු කෙනා රණවිරුවගේ විශ්‍රාමික රණවිරුවන්ගේ සංසදයක් හදලා දැන් ඒක විශ්‍රාමික සෙබළන්ගේ සංසදේ වෙලාද? ඒක නම් මං කියන්නම් වෙලාවට. දැනුත් කියන්නම්. දැන් අහගන්නකෝ. ඔබතුමාලා මේ පාපිස්සටවත් වෙන පක්ෂ ගන්න නැති හින්දා JVP එකට ඇවිල්ලා පාර්ලිමේන්තුව ආවා. ඒ හින්දා දැන් කරුණා කරලා අහගන්න. මේ ඔබේ ජනාධිපතිතුමා කියන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඉතින් මෙතුමන්ලගේ ජනාධිපතිතුමාට මෙතුමන්ලාව පාපිස්සකටවත් වටින්නේ නැත්නම් ඒ වටිනාකම හදාගන්න මගේ ඇඟේ එල්ලිලා හරියන්නේ නැහැ. මෙතුමන්ලා හිතනවා රාජපක්ෂලගේ ඇඟේ එල්ලුවම තමන්ගේ ජනාධිපතිවරයා පාපිස්සෙන් උඩට ගනී කියලා. නෑ. ඔබතුමාලට වෙන්නේ පාපිස්සිනුත් බිමට වැටෙන්න. මෙහෙම කියොත්. ඒ හින්දා ඔබතුමාලා කරුණාකර මේක අහගන්න. මම දැක්කයි අපේ අර්ජුනා මන්ත්‍රීතුමාට එක්තරා මන්ත්‍රීවරයා අමාත්‍යවරයෙක් ඒ පැත්තෙන් මේ ලුණු සම්බන්ධයෙන් ආරවුලක් ඇති කරගත්තා. LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. එතුමාගේ තර්කය උනේ ලුණු බෙදා හැරීමේ ක්‍රමවේදයක් හදන්න. ලුණු බෙදා හරින්න ලේවායවල් තුනක් රටේ කොන් තුනක තියෙනවා නම් ඒ බෙදා හරින ක්‍රමවේදයක් හදන්න මිසක් මේ එක පළාතකට සීමා කරන්න කියන නෙවෙයි. නැත්නම් මටත් කියන්න පුළුවන් හම්බන්තොට ලුණු හම්බන්තොට විතරක් දෙන්න කියලා. නේ? ඒක තේරුම් ගන්න බෑ. එතුමාගේ උතුරේ තියෙන ලේවායේ ලුණු ටික උතුරු මැදට නැගෙනහිරට බෙදා හරින ක්‍රමවේදයක් හදන්න. ඇයි ඒක කොළඹට ගිහලා ආයවන්නේ කියලා. ඉතින් අමාත්‍යවරයාට ඒක තේරුම් ගන්න බැරුව ඒකත් ජාතිවාදයට ගේන්න හදනවා. මොකද දැන් එක පැත්තකින් එතුමන්ලා එක පැත්තකින් ඩයස්පෝරාවට එක පොරොන්දුවක් දුන්නා ක්‍රියාත්මක වෙන තව පොරොන්දුවක්. නේ ඒක මං වෙලාව ආවම අපි ඒවා කියන්නම් කවුද අර්ජුන මන්ත්‍රීතුමාත් කියයිනේ ඒවා අපි කියන්නම්. හැබැයි ඩයස්පෝරාවට එක පොරොන්දුවක් දීලා බලයට ඇවිල්ලා තව එකක් කරනවා. ඒක වහගන්න උතුරෙන් ආපු මන්ත්‍රීවරයාට බයිනවා. උතුරෙන් ආපු මන්ත්‍රීවරයාට බයිනවා. ඒකත් කියන්නේ මොකක්ද ජාතිවාදය.